ට්‍රේඩිං වලින් කෝටියක් හොයමුද? ඉතින් අද කැෂුවල් ටෝක් එකක් යන. එතකොට දැන් YouTube එකේ වගේම සමහරක් පිරමීඩ් කෝස්කාරයෝ ඉන්නවා. මේ මිනිස්සුන්ව ලොකු ගානකට හසු කරලා ඇත්තට මේ ගාන අය කරාම මේක උගන්වනවා නම් හරියට උගන්වනවා නම් කිසිම අවුලක් නැහැ. මම එයාට රෙස්පෙක්ට් කරනවා. එහෙම අයත් ඉන්නවා. යම් කිසි මුදලක් අරගෙන උගන්වන්නයි. මොකද සාමාන්‍ය ලංකාවේ මිනිස්සුන්ට නිකන් දෙයක් දුන්නාම ඒගොල්ලන් දාගන්නේ නැහැ. හරිද? ඉතින් ඒ නිසා මම ඒ කියන්නේ අර දැවැන්ත මුදලට කෝස් අලවි කරලා හරියට දැනුමක් දෙන්නේ නැති අයට තමයි බයින්නේ මේ. හරිද? එහෙම නැතුව සාමාන්‍යයෙන් අර යම් කිසි සාධාරණ මුදලකට කෝස් අලවි කරන්න නෙමෙයි. හොඳ දැනුමක් දීලා. හරිද? එතකොට මේ ට්‍රේඩිං වලින් ඇත්තටම කෝටියක් හොයන්න පුළුවන්ද බැයිද? මචං පුළුවන්. හැබැයි ඔය කෝස්කාරයෝ මේ මවන හීන වලට රැවටෙන්න එපා. හරිද? එතකොට ඕගොල්ලන් ඉස්සෙල්ලාම මේක දැනගන්න ඕනේ කෝස් එකක් කරා කියලා වාට මේකට හම්බ කරන්න බෑ. හරිද? රයිට් මම වාට පොඩි ප්ලෑන් එකක් දෙන්නම් කෝටියක් හම්බ කරන්න පුළුවන්. හරිද? එතකොට අපි ඩොලර් 33000ක් වන්න බෑනේ කෝටියක් හම්බ කරන්න. අවුරුද්දෙන් කෝටියක් හම්බ කරන්න ඩොලර් 33000ක් හොයන්න ඕනේ. එතකොට අපි කැල් එක ගමු. මොකද ඒක ලේසි මේ වැඩේට. හරි ඩොලර් 33000ක් හොයන්න ඕනේ ඔයා කෝටියක් හොයන්න. එතකොට ඕක අපි මාස 12න් බෙදුවොත් අපි එක මාසයකට හොයන්න ඕනේ ඩොලර් 2750. හරිද? ඩොලර් 2750ක් අපි එක මාසෙකට හොයන්න ඕනේ. එතකොට අපි දවසට කීයක් හොයන්න ඕනද කියලා මේකෙම බලමු. එතකොට අපි ඇවරේජ් එකක් ගමු දවස් 30ක්. එතකොට අපි දවසට ඩොලර් 91ක් හොයන්න ඕනේ. හරිද? දවසට ඩොලර් 91ක් හොයන්න ඕනේ. හරිද? එතකොට දවසට ඩොලර් 91ක් හොයන්න නම් හරිද? සාමාන්‍යයෙන් ඔයා එන්ට්‍රියක් ගන්න ඕනේ ඩොලර් 100ක්වත් එන්ට්‍රියක් ගන්න ඕනේ. හරිද? මම මේ කාටවත් කරන්න කියනවා නෙමෙයි. හරිද? මම මේ කියන්නේ ඒකට යන්න පුළුවන් එක මාර්ගය. හරිද? එතකොට ඩොලර් 91ක් හොයන්න ඕනද? ඔයා එතකොට දවසට අනිවාර්යෙන් ට්‍රේඩ් 3ක් දාන්න ඕනේ. එතකොට ඩොලර් 100න් ට්‍රේඩ් එකක් ගන්න ඕනේ. ලෙවරේජ් එක ඔයාට කැමති ලෙවරේජ් එකක් ගන්න පුළුවන්. ඉතින් මම රෙකමන්ඩ් කරන්නේ 10ත් 5ත් අතර ලෙවරේජ් එකකට යන්න කියලා. හරි අපි අපේ ගණන් මිනුම් සඳහා අපි ලෙවරේජ් එක 10 දාගමුකෝ. හරිද? ඒකත් වැඩි ඈ. සාමාන්‍ය 8 5 අතර යන්න. එතකොට දැන් මෙතන ඩයිවර්ජන්ස් එන්ට්‍රියක් තියෙනවා. හරිද? මේ උදාහරණයක් ගන්න. එතකොට ඔයා මෙන්න මෙතනින් ට්‍රේඩ් එක දාලා ඔන්න ප්‍රොෆිට් කරනවා. වාගේ නෙට් ප්‍රොෆිට් එක 100ට 4ක් විතර ප්‍රොෆිට් කරනවා. හරිද? එතකොට ඔයා ඩොලර් 100 දාලා ලෙවරේජ් 10 දැම්ම නම් ඩොලර් 100ක් ලෙවරේජ් 10 දැම්ම නම් ඔයාගේ නෙට් ප්‍රොෆිට් එක ඩොලර් 40ක්. හරිද? එතකොට අපි මේකේ වින් රේෂියෝ එක ගන්නේ ස්ටොප් ලොස් එක ගන්නේ සාමාන්‍යයෙන් 100ට 3ක් වගේ. හරිද? 0.3ක් විතර ඔයා ලොස් වුණොත් එහෙම ඩොලර් 3යි කැපෙන්නේ. හරි? එතකොට දැන් ඔය වගේ දැන් ඩොලර් 40ක් එක ට්‍රේඩ් එකක්. එතකොට ඔය වගේ ට්‍රේඩ් දෙකකින් තමයි ඩොලර් 91 වපුර ගන්න ඕනේ. මෙහෙමයි. අපිට ඩොලර් 100ක් දවසට ටාගට් කරනවා නම් අපිට ඒ ටාගට් එකට කවදාවත් යන්න බෑ. හරිද? අත්දැකීමෙන් කියන්නේ යන්න පුළුවන් දවස් තියෙනවා ළමයි. යන්න පුළුවන් දවස් තියෙනවා. ඩොලර් 100ට වඩා හොයන්න පුළුවන් දවස් තියෙනවා. හරිද? හැබැයි ඔයාට මේක හරිද ඩේ ට්‍රේඩින් කරලා බෑ. එහෙනම් මොකද්ද කරන්න පුළුවන් අයියේ? ඔයාට කෝටියක් වන්න ලේසිම දේ තමයි ස්පොට් ට්‍රේඩින්. හරිද? ස්පොට් ට්‍රේඩින් එක තමයි හොඳම දේ. හරිද? සාමාන්‍යයෙන් දැන් අපි ඩොට් එක ගමුකෝ. හරිද? ඩොට් එක ගමු කැවලේජ් එකක් විදිහට. මේ උදාහරණයක් විදිහට. ඒතර මේකේ 1 month එකට ගියොත් එහෙම දැන් ඩොට් එක තියෙන්නේ හොඳ මේ ලෙවල් එකකනේ.
අප් වෙන්න පුළුවන් හොඳ ලෙවල් එකක තියෙන. ඒ කියන්නේ $3 තියෙන්නේ. හරිද? එතකොට මෙන්න මේ විදිහට අපිට මේ පොඩි කොයින් එකක් බයි කරලා සාමාන්‍යයෙන් ඒක අවුරුද්දක් විතර ගියාට පොඩි කොයින් එකක් බයි කරනවා කියලා $1000ක් විතර බයි කරලා නැහැ. හරිද? $5000ක්වත් බයි කරන්න ඕනේ. එහෙන් බයි කරලා අපිට මාස කිහිපයක් විතර ඒක ප්‍රොෆිට් කරාම අපිට ඒ කෝටිය කියන ඒ කියන්නේ $33000 කියන මෙන්න මේ අපේ ගෝල් එක නිකම්ම ඇචීව් කරගන්න පුළුවන්. හැබැයි මෙහෙමයි. දැන් ආවට ගියාට කොයින් වල ඉන්වෙස්ට් කරන්න බෑ. $5000ක් වගේ යූස් කරනවා නම් අපි කියන්නේ හොඳ කොයින් එක තමයි ඒක ගහන්න ඕනේ. හරිද? එතකොට ළමයි දැන් මේ ඩොට් එකම උදාහරණයක් ගත්තේ සාමාන්‍යයෙන් 0.1ක විතර 0.01ක වගේ තියෙන කොයින් එකක්. හරිද? ඔයා $5000ක අරගෙන ඕක $0.5ට විතර ගියා කියන්නකෝ. හරිද? ඉතින් ඔයාලට කෝටියන් මේ ළමයි ඔයාලට කෝටි 10ක් 15ක් විතර හොයන්න පුළුවන්. හරිද? ඉතින් ඩේ ට්‍රේඩින් කියන්නේ ඇත්තටම කිව්වොත් ඒක හොඳයි වාගේ පොකට් මනි හොයාගන්න. හැබැයි ඔයා ජීවිතේ ගොඩ දාගන්න පුළුවන් ක්‍රමයක් තියෙනවා. ඒ තමයි ස්පොට් ට්‍රේඩින්. හැම වෙලෙම මම රෙකමන්ඩ් කරන්නේ ඒකයි ඔයගොල්ලන්ට ස්පොට් ට්‍රේඩින්. ඉතින් කෝස් උන්දලා කියන මම කියන්නේ කෝස් දින දෙපිසක් ඉන්නවනේ. මම කියන්නේ සාධාරණ මිලකට අලෙවි කරන හැටි නෙමෙයි. අනිත් උන්දලට ටික මවන දේවල් වලට රැවටෙන්න එපා. හරිද? ඒගොල්ලන් කරන්නේ තනිකර ඊජිප්තු බිස්නස් එකක්. හරිද? ඉතින් අර මම හිතන්නේ කමිෂන් එකක් එනවා නේද? බම් ගියන අයට එහෙම සීන් එකක් තමයි එන්නේ. මම හරියට දන්නේ නැහැ. හරිද? හරි. එහෙනම් අපි නෙක්ස්ට් වීඩියෝෙන් හම්බෙමු. හැමෝටම ජය වේවා.